අපිට PDF එකක් හරි නැත්නම් YouTube link එකක් හරි අපි කලින් රෙකෝඩ් කරපු voice කියන audio record එකක් හරි එහෙමත් නැත්නම් මොකක් හරි website එකක link එකක් upload කරලා අපි ඒ upload කරපු link එකේ තියෙන content එක නැත්නම් අන්තර්ගතයෙන් ප්‍රශ්නයක් අහගන්න short note එකක් හදාගන්න වගේ දෙයක් කරගන්න පුළුවන් නම් කොහොමද? ඒක ගැන. අපි අද කතා කරන්න යන්නේ අන්න එහෙම tool එකක් ගැන. tool එකේ නම තමයි Notebook LM. මුලින්ම අපි Google එකට ගිහිල්ලා search කරනවා Notebook LM කියලා. මුලින්ම තියෙන හරි දැන් අපි මුලින්ම තියෙන link එකට යනවා. Google Notebook LM කියන එකට. හරි. Notebook LM වල interface එක කොහොමද මුලින්ම තියෙන්නේ? මෙතන අපිට තියෙන try Notebook LM කියන බටන් එකක්. අපි ඒක ක්ලික් කරමු. ඊට පස්සේ මෙතෙන්දී අපිට පොඩ්ඩක් පහළට යද්දී තියෙනවා create කියලා බටන් එකක්. අන්න ඒ create කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපිට අප්ලෝඩ් කරන්න සෙක්ෂන් එකක් ඇවිත් තියෙනවා. මෙතනින් අපිට අපේ ෆයිල් එක අප්ලෝඩ් කරගන්න ඕන. දැන් මම choose file වලට ගිහිල්ලා ඉවරලා මම ක්ලාස් එකේ tut එක අප්ලෝඩ් කරනවා. HTML tut එක. හරි. බලමු. tut එක අප්ලෝඩ් වෙනවා. හරි. අපි අප්ලෝඩ් කරපු PDF එකේ අප්ලෝඩ් කරගෙන ඉවරලා ඔන්න දැන් එයා අපිට සාරාංශයක් දීලා තියෙන PDF එක ගැන. PDF එකේ තියෙන HTML පිළිබඳව නැත්නම් web design ගැන ඊට පස්සේ ඒකේ CMS content management system ගැන අන්තර්ගතයක් තියෙනවා ඊට පස්සේ web hosting ගැන තියෙනවා domain names ගැන තියෙනවා ඒ සේරම ටික මෙන්න මෙතන සාරාංශයක් විදිහට දීලා තියෙනවා අපිට දැන් පුළුවන් මේ start typing කියලා තියෙන typing area එකේ අපි අප්ලෝඩ් කරපු PDF එක හෝ වේවා එහෙම නැත්නම් web link එක නැත්නම් YouTube link එක නැත්නම් voice record එක අන්න ඒ අපි අප්ලෝඩ් කරපු දේ පිළිබඳව අපිට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ෂෝට් නෝට් එකක් හදාගන්න පුළුවන්. හරි. අපි දැන් අප්ලෝඩ් කරලා තියෙන්නේ HTML සම්බන්ධ PDF එකක් නිසා අපි දැන් ඒ සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න බලමු. මෙතන තියෙනවා content management system නැත්නම් CMS කියලා. අපි බලමු CMS කියන්නේ මොකක්ද කියලා. I need to know about CMS. බලමු රිප්ලයි එක මොකක් වේද කියලා. A content management system is a software that is used for dynamic website design. ඔන්න එයා මම අප්ලෝඩ් කරපු PDF එකට අනුව මම පොඩි PDF එකක් අප්ලෝඩ් කරේ. එයා දීලා තියෙන රිප්ලයි එක. එතකොට අපිට මේ විදිහට සිංහල භාෂාවෙන් උනත් මේක කරගන්න පුළුවන්. අපි දැන් බලමු ෂෝට් නෝට් එකක් හදන්න. Can you create a short note? බලන්න කළා කොහොම වේද කියලා. පොඩි PDF එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. හරි. මම අප්ලෝඩ් කරපු PDF එක සම්බන්ධ එයාට පුළුවන් උපරිමය කරලා තියෙනවා. කියන්නේ HTML සම්බන්ධව අප්ලෝඩ් කරලා තියෙන්නේ. web editing softwares ගැන තියෙනවා. content management system ගැන තියෙනවා. ඊට පස්සේ types of websites ගැන තියෙනවා. HTML history ගැන තියෙනවා. web hosting ගැන තියෙනවා. domain ගැන තියෙනවා. මම අප්ලෝඩ් කරපු සියලු දේ එයා සාරාංශ කරලා උදෙන් අරන් තියෙනවා. හොඳයි මේ විදිහට ඔයා කැම්පස් ළමයෙක් නම් ඔයාට පුළුවන් කැම්පස් එකේ කරන රිසර්ච් එකට එහෙම නැත්නම් assignments වලට මේ tool එක පාවිච්චි කරලා උදව් ගන්න. ඒ වගේ ඉස්කෝලේ දරුවන්ට ඔයාගේ ටෙක්ස්ට් බුක් එකේ රජ්‍ය පොත් එහෙම නැත්නම් YouTube එකේ තියෙන recordings නැත්නම් class වල තියෙන class recordings මේ tool එකට අප්ලෝඩ් කරලා ඔයාට කෙටි සටහනක් හදා ගන්නත් පුළුවන්. ඒ සම්බන්ධ ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ වගේ තව ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි.